හරි ඔන්න ආවා KCC පේමන්ට් එකට. හරිද? එතකොට දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කට්ටිය කියනවා මේක KCC එක පේමන්ට් එක බදු අරන් කියලා. ඇත්තම කතාව. හරිද? අපි පොඩ්ඩක් මේක ගැන හොයලා බලන්න ඕනේ. ඇත්තටම මෙහෙමයි. අපි දැන් ගන්න කාලේ ඉඳලා නම් මේක මේන්ටේන් කරන්නේ සහ මේ සියලුම මම පෙන්නන්න. දැන් මේ කොඩි දාලා මේ දන්වැල් දාලා හරිද? මෙහෙම කරන්න පුළුවන්ද KCC එකට? හරිද? ඒකට එතන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් මේකේ සම්පූර්ණයෙන්ම මේ පේනවනේ. දැන් මේ වෙනකොට අද මේ උසස් අධ්‍යාපන එක්සිබිෂන් එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම දැන් මෙහෙම මේ විදිහට මේ තියෙන මේ ටයිල් අල්ලලා තියෙන්නේ මේ කාගේ පේමන්ට් එකද? මේක අයිති නගර සභාවටද? හරිද? එතකොට අපි ඇත්තටම මේක මේ පදික වේදිකාවද? අපි චුට්ටක් අහලා බලමුද මේ මෙතන තියෙන මේ අයියේ චුට්ටක් කතා කරන්න පුළුවන්ද? විනාඩියක් මේ මම වීඩියෝ කරනවා. මම කියන්න බෑ. මේක මේ මොකද මාධ්‍ය ආයතනයෙන් කියන නගර මම සමාජ මාධ්‍ය. Facebook, YouTube හරිද? එතකොට TikTok අපි හොඳ දේවල් ගැන අපි කියන්න එපා. එතකොට මහත්තයා දැන් මෙතන මේ තියෙනවනේ පේමන්ට් එකක්. මේ පේමන්ට් එකක් තියෙනවනේ. මේ පේමන්ට් එකේ වෙන කතාව. ඔව් මේ පේමන්ට් එක අයිති කාටද? පළවෙනි කාරණාව. ඊළඟ කාරණාව තමයි ඇයි මේකේ මෙහෙම ඔයා දැන් ඔයත් අර දාගෙන ඉන්නවා. නේද? ඔයාගේ බඩුත් තියෙනවා. නේ? හරිද? හරි. එතකොට ඇයි ඔයාලා මේ පේමන්ට් එකේ බඩු දාගෙන ඉන්නේ? මේක අපි දකිනවා සමාජ මාධ්‍ය යනවා. මට මේක හරි පිළිතුරක් අවශ්‍යයි. දැන් එතකොට දැන් මම ඇත්තටම කිව්වොත් මේ අද කතා කරන්න ආවේ මේ දැන් ඉන්න කට්ටිය චුට්ටක්. මට කියන්නකෝ මේ මුලින්ම ඔබතුමාගේ නම චුට්ටක් කියන්න පුළුවන්ද? මගේ ආයතනය ලාලන් ප්ලාන්. මම ලාලන් ඩූල් ලෑව. මගේ කරන සර්විස් ටික තමයි මේ තියෙන්නේ. මුලින්ම ඔයාට කියන්න ඕන මේ පේමන්ට් කතන්දරයට මම හරි විරුද්ධයි. හරි. මේ ඊයේ පෙරේදත් මෙතන එන අපේ පාරිභෝගිකයෝ අධික ගමන් කරන කට්ටිය අපිට හින් කර ගියා. සමහර උත්තර දුන්නා. සාධාරණ උත්තර දුන්නා. මේ ඇයි ඕගොල්ලන් විතරක් එලවන්නේ නැත්තේ මේ පේමන්ට් එක නගර සභාවෙන් කියලා. ඒකට කිව්වේ මම පෙන්නලා දුන්නා පේමන්ට් එක හැපැත් කියලා. මේක අපේ KCC ආයතනයේ අධිපතිතුමාගේ සංකල්පයකට 2008 9 10 වර්ෂයේ නම් පටන් ගන්න දෙයක්. මම මගේ සර්විස් එක අවුරුදු 26ක්. මම මේ ශේෂ්ත්‍රයට 2010 නම් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. 2000 ඉඳලා. හරි. නමුත් මම මේකේ කළමනාකරන අධ්‍යක්ෂකතුමා සමාදව ජයසින්න නැතිතුමා තමයි මට කිව්වේ මේක ආරම්භ කරනකොට අපි මේකේ ස්ප්ලෑෂ් කියලා මේකක් යනවා. එතකොට ඒකට ග්‍රීන් සෝන් එකක් දාන්න පුළුවන් කියලා මම ඒක ඉගතාවපත් කළා. එතනින් තමයි පටන් ගත්තේ 2008 9 වර්ෂවල. මම හැටියට 2009 තමයි ස්ප්ලෑෂ් එක ස්ටාර්ට් කරේ. එතකොට ඔබතුමාට කියන්න ඕනේ මේකේ උඩ තිබ්බ විදිහ දැක්කනම් අපිට අධිපතිතුමාගෙන් ඕනනම් ඉල්ලලා පෙන්නන්න පුළුවන් පරණ ෆොටෝස් ඇති ස්ප්ලෑෂ් එකේවත් ඇති. අතර මඩ වගුරක්. මේක තනි මඩ වගුරක් විදිහට මිනිස්සුන්ට පෙන්නන්න පයින් යන්නවත් බෑ. ඒක ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරලා ගාඩන් හදලා ලස්සනට විශේෂයෙන්ම කියන්න ඕන මෙතුමාගේ මේ සංකල්පය පිටරටකින් දැකලා ගෙනල්ලා තමයි අපේ මේ කුඩා ව්‍යාපාරිකයන්ට අඳලා දුන්නේ. ඔයා නිකන් හිතනවාද මේ අවුරුදු 2009 ඉඳන් මේ ගෙවිච්ච කාලය තුල මේකේ කොච්චර කුඩා ව්‍යවසායකයෝ ප්‍රතිපාදන ලබාගෙන තියනවද කොච්චර තත්ත්වයට ගිහලා දෙනවා. පවුල් 10000කට වැඩිය මේකේ රක්ෂිත වෙලා තියෙනවා. මේ ව්‍යාපාරය. අද මම උනත් අද මම මේකත් වෙන්නේ මම සාමාන්‍යයෙන් මගේ ප්‍රධානම දේ තමයි උද්‍යාන අලංකරණය ලෑන්ඩ්ස්කේපින් කියන එක. මම අද බය නැතුව මේ ඔබතුමාගේ මේ මගේ සර්විස් ටික. එතකොට මේ ඔබතුමා මේක පටන් ගත්ත දවසේ ඉඳලා ඉන්නවද? KCC එක පටන් ගත්ත. ඒ කියන්නේ 2009 ඉඳලා. ස්ප්ලෑෂ් එක පටන් ගත්ත දවස් නම් ස්ප්ලෑෂ් එක යනවා. මම දකිනවා. දන්න දෙයක් දෙසැම්බර් 1 දවස් 10ක් යනවා. ඒ දවස්වල ස්ප්ලෑෂ් එක අනියෙන් මම
හිටියේ. ඊට පස්සේ තමයි මෙතුමාගේ මේ කුඩා සංකල්පය කුඩා ව්‍යාපාරිකයන්ට සාධාරණ විදිහට වෙනවා කියලා. තව මට එක දෙයක් කියන්න තියෙනවා. මට එක්කෙනෙක් එදා මේ කියන්න කිව්වා ඕගොල්ලන් මෙතනට 10000ක් ගෙවනවාද මේ කුටියකට කියලා. ඊට පස්සේ කිව්වා මං ඒත් මට අවංකවම තරහ යනවා ඒ වගේ දේවල් කියනකොට මේක පටන් ගත්ත දවසින් නම් 7-5ක වෙනසක් කළා නෑ මෙතුමා මේකට. මේකට රුපියල් 5000ක් ගත්තා මුළු ඒරියා එකටම 5000 මේ වගේ කෑල්ලක් මුළු නුවර ටවුමෙම ගන්න. මේ කෑල්ලම ගන්න මුළු ලයිට්ස් දීලා වතුර දීලා මේ ඔක්කොම ටික ඔක්කොම දීලා හයි සිකියුරිටි එකක් දීලා මම කියන්න සන්තෝෂයි මේ කරපු වාර කීපය මගේ මෙහෙම තනකොළ ගහක් නැතිලා නෑ. ඒක විශේෂයෙන් කියන්න අනික එක නුවරක් හදපු එක යනවා විශ්වාස කරනවා. ඔව් නුවරක් කියලා සංකල්පෙන ගෙනාවේ. නුවර මේ KCC එක නුවරක් නෑ ඇත්තටම. ඒකට අපිට කොළඹ බඩ ගන්න ලිබර්ටි ප්ලාසා ඉස්සර ගියා වගේ ඒ වගේ යන්න. හරි මේක සන්තෝෂ වෙනවා. මේක අවංකව පේමන්ට් එක නෙවෙයි. මේක මෙතුමාගේ ප්‍රොපර්ටි එක. මේක මුල් කාලේ දන්නද මේක වෙන් කළා තිබ්බා කීල්ස් එකේ පාකේට නංවැල් දාලා අපි කීල්ස් එකෙන් තවස අරගෙන මේ අධ්‍යක්ෂක මණ්ඩල අවසරෙන් අපේ වාහන දාගත්තා මේ මාකට් එක කරන දවස්. ඉතින් මේ වගේ දේවල් වලට මෙතන අනික මෙහෙමයි. පේමන්ට් බිස්නස් එකක් නම් මෙතන වෙන්නේ නැහැ. මේ KCC ආයතනයේ කරන දෙයක් මේක තුමන්ලාගේ මේ නියම විනයගරුක නීතිමාලාවක් යටතේ මේ කොහොම මේ ඉන්න වෙළඳන් කරන කට්ටිය පර්සනැලිටිස් බලන්නකො. ඒ කියන්නේ මේ බොහොම වැදගත් විදිහට යන අනිත් එක අපෙන් වෙන සේවය පාරිසරික සේවය නුවර සිකුරාට සෙන්සුරාදිට වෙන කොහෙන්ද වෙන්නේ කියලා කියන්නේ. ඔව් ඒක හරි. වෙන කොහෙන්ද වෙන්නේ? අනික මේ වගේ තැනක් ලබා දීම ගැන අපි 10ක් එතුමාට ස්තුතිවන්ත වෙනවා. මං විතර නෙවෙයි. 10000කට වැඩි ප්‍රමාණයක් මේකෙන් පෝෂණය වෙලා තියෙනවා. ඔව් ඒක. මම දන්න දැන් පරණ කට්ටිය ගොඩක් එන්නේ නැහැ. එන්නේ නැත්තේ හේතුව ඒගොල්ලෝ SMU නෙවෙයි දැන්. ඒගොල්ලෝ මධ්‍යම පරිමාණයට කියලා සමහරව මහා පරිමාණයට කියනවා. දැන් ෂොප්ස් කරන අය පිටරටට පැල අරින අය ලොකු කම්පැනිස් වලට සප්ලයි කරන අය වෙලා. ඒකට ඒගොල්ලෝ මෙතෙන්ට කාලේ වැය කරන නෑ. නමුත් දිගටම අපි කරනවා මේක ඇත්තටම හරිම අසාධාරණ දෙයක් මේක පේමන්ට් එක කියන්නේ. මේක පේමන්ට් කියන්නේ නැහැ. මේක කියන්නේ මම බය නැතුව ආඩ කියන්නේ මම මේකේ අත්දැකීම් බහුලම පුද්ගලයා. ඒ කියන්නේ මේකේ මඩ වගුර කාලේ ඉඳන්ම අපි හිටියා මේකේ. ඉතින් මේ අනික මේකෙන් මධ්‍යම පළාතටම සුන්දර දෙයක් වෙන්නේ. පරිසරයට හොඳ දෙයක් වෙන්නේ. පරිසර ශාක දැනුවත් කිරීම. දැන් වා මගෙන් පැලයක් ගත්තොත් මම වාට පැලේ හදන හැටි පොහොර ටික හැමදේම කියලා දෙනවා. එහෙම තැනක් මේ මධ්‍යම පළාතේ කොහෙවත් ගන්න තැනක් නැහැ. ඇත්තම ගන්න තැනක් නැහැ. ඒක තමයි ඔබතුමාට එනම් මේ බොහොම ස්තුතියි අපිට මේ කතා කරාට හරි අවංකව උත්තර දුන්නා. ඔබතුමාගේ විස්තර පොඩ්ඩක් දෙන්න අනිවාර්යෙන් දෙන්න. ඉතින් ඔන්න